කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපෙන් ගොඩක් අය ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා මේ දවස්වල ඇයි ග්‍රීන් කාඩ් පරක්කු කවද්ද මේ අවුරුද්දේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඕපන් වෙන්නේ. තව ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේක Q&A සෙෂන් එකක් විදිහට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් එහෙනම් මුලින්ම අපි අපෙන් ගොඩක් අය අහලා තියෙනවා ඇප්ලයි කරන්න පුළුවන් කාටද ග්‍රීන් කාඩ් ලොටරියට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියලා. ඔව් ඇත්තටම ග්‍රීන් කාඩ් ලොටරියට ඇප්ලයි කරන්න තියෙන ප්‍රධානම ඕගලන්ට A level subject 3 පාස් වෙලා තියෙනවා නම් ග්‍රීන් කාඩ් වලට ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. A level subject 3 තියෙනවා නම් ඕගලන්ට ඉන්ටර්විව් එක හරියට කරගෙන සක්සස්ෆුලි වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තව ඒ කියන්නේ A level ස්ට්‍රීම් කැටගරි එකයි ජොබ් එක්ස්පීරියන්ස් කැටගරි එකයි කියලා දෙකක් තියෙනවා මේකේ. ජොබ් එක්ස්පීරියන්ස් කැටගරි එක ටිකක් ට්‍රිකි. ඉතින් ඒක ටිකක් අමාරුයි ඇත්තටම. ගොඩක් අය අපි අහලා තියෙනවා අපේ පාරත් ඊට කලිනුත් ඊට පස්සෙත් රිජෙක්ට් වෙච්ච අයත් ඉන්නවා. ඉතින් පාස් ඒ කියන්නේ ජොබ් එක්ස්පීරියන්ස් කැටගරි එකෙන් ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක සක්සස්ෆුල් කරගත් අයත් ඉන්නවා. නැතුව නෙමෙයි. ඉතින් ඒක තියෙන ඕනෙට් කියලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ කැටගරි 4 හරි උඩ ඊට කැටගරි 4 හරි 6 හරි ජොබ් එකක් වෙන්න ඕනේ. ඒකේ අන්තිම අවුරුදු 5 ඇතුළත 2 years ඒකේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඒ ඕනෙට් එකේ තියෙන ඒ ජොබ් මොකක් හරි ජොබ් කැටගරි එකකට ඔයාගේ ජොබ් එක අදාළ වෙන්න ඕනේ. ඒ අදාළයි කියලා ඔයගොල්ලෝ ප්‍රූෆ් කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රූෆ් කරලා ඒක හරියට සනාථ කරගන්න පුළුවන් වුණොත් ඔයගලන්ට සක්සස්ෆුලි ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්. ඉතින් එතනදී අපි ඔයගොල්ලෝ කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඒ ජොබ් ඒ මොකක් හරි සමහරලාට ලංකාවේ තියෙන ජොබ් පොසිෂන් උයි ඇමරිකාවේ තියෙන ජොබ් පොසිෂන් උයි වෙනස්. එතකොට ඔයගොල්ලෝ ඒ කොහොම හරි ඇමරිකාවේ තියෙන ජොබ් පොසිෂන් එකක් ඒකට සමාන එකක් හොයාගෙන ඒකේ තියෙන ඒ ඩියුටිස් කවර් වෙන විදිහට සර්විස් ලෙටර්ස් හදාගෙන ඒක ප්‍රූෆ් කරගන්න ඕනේ ඉන්ටර්විව් එකේදී. ඒක හරියට CEOට පැහැදිලි කරන්න ඕනේ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කිව්වා වගේ A level subject 3 තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට A level subject 3 ඒ විභාග සාධකයේ පෙන්වුවාම ඒක යවන විදියක් තියෙනවා. ඒකෙන් ඒක එම්බසි එකට යවුවට පස්සේ ඒගොල්ලෝ A level subject 3 තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. ඊට අමතරව A level subject 3 විතරක් නෙමෙයි පොලිස් රිපෝට් ඒ වගේ දේවල් තියෙනවා. මෙඩිකල් ඒවත් ගැටලුවක් නැත්තම් A levels ඒවා ගැටලුවක් නැතුව A level subject 3ක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. ඔව් එතකොට අපෙන් අහලා තියෙනවා A level වලට general english පාස් වෙන්න ඕනේද කියලා. A level subject 3 A level පාස් කරන general english උත් ඇතුවද කියලා. නෑ general english නැහැ A level මේ A level subject 3ට main subject 3 තමයි පාස් වෙන්න ඕනේ. general english pass the fail ද කියන එක අදාළ නැහැ. main subject 3 පාස් වෙන්න ඕනේ. ඊට අමතරව මම තව දෙයක් එකතු කරන්න. මට මතක නැහැ හරියටම අවුරුදු 1994ට කලින් හරි ඔහොම 90ට කලින් හරි සබ්ජෙක්ට් 4ක් තිබිලා තියෙනවා A level වලට. එතකොට ඒකෙන් සබ්ජෙක්ට් 3ක් පාස් තිබුණොත් ඇති. මේ ඒ 4ම පාස් වෙලා තියෙන්න ඕනේ නැහැ. එහෙම කාරණාවකුත් තියෙනවා. ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න. මට මතකයි මොකද අපේ පාර වින් කරලා තිබුණා. ඒ කියන්නේ රිටයර්ඩ් වෙලා වින් කරලා තිබුණු කවුරු හරි එක්කෙනෙකුට A level subject 3න් 4න් ඒ කියන්නේ ඒගොල්ලෝ කරනකොට A level subject 4ක් තිබිලා තියෙනවා. 4න් 3යි පාස් වෙලා තිබුණේ. උනාට එයාට ඉන්ටර්විව් එක පාස් වෙලා එයාට වීසා ග්‍රාන්ට් වුණා. ඉතින් එහෙම කාරණාවකුත් තියෙනවා. ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න. ඔව් ඊට පස්සේ අපි කතා කරමු දැන් මේ පාර ගොඩේ කට්ටිය අහනවා මේ පාර කවද්ද ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න ඕපන් වෙන්නේ කියලා. එයි මේ ඩිලේ එකක් තියෙන්නේ ග්‍රීන් කාඩ් වලට කියලා. ඔව් ඇත්තටම මේ පාර ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන දවස තාම ඔෆිෂියලි පබ්ලිෂ් කරලා නැහැ. අපිත් බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද මේක
පබ්ලිෂ් කරන්න කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව විදියට ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙන්නේ මේ පාර ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න $1 amount එකක්. ඒ කියන්නේ ඇමරිකාවේ ඩොලර් එකක මුදලක්. ඒ කියන්නේ ලංකාවෙන් ගත්තොත් මං හිතන්නේ රුපියල් 300ක වගේ මුදලක් එක එන්ට්‍රි එකකට අය කරන්න ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා. ඒක ස්ථිර වෙලක් තියෙනවා. ඉතින් ඒක ඉම්ප්ලිමන්ට් කරගෙන යනවා. ඒ කියන්නේ ඒක ලේසි පහසු නැහැ. ඒ කියන්නේ හැම රටකින්ම දැන් ඒ ඇප්ලිකේෂන් සබ්මිට් කරද්දී ඒ පේමන්ට් එක වෙන විදිහට ඒගොල්ලෝ ටෙක්නිකලි ඒක හදන්න ඕනේ. ඉතින් ඒක ඉම්ප්ලිමන්ට් කරගෙන යනවා කියන එක තමයි ඩිලේ එකට හේතුව කියන එක තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඊට අමතරව ඉතින් තව කාරණා තියෙනවා. ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් යනවා. එතකොට ඒ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක යනකොට පොඩ්ඩක් ගවර්න්මන්ට් වර්කර්ස්ලා සමහරු අත්‍යවශ්‍ය සේවකයන් විතරයි වැඩ කරන්නේ. අනිත් සමහර අය මේ වෙනකොට ගෙදර තමයි ඉන්නේ. එතකොට ඒ කාරණාත් බලපාන්න පුළුවන් කියන එක සඳහන් වෙනවා. නමුත් ඒක අපිට හරියටම කියන්න බෑ. මොකද ඉමිග්‍රේෂන් කියන එක අත්‍යවශ්‍ය සේවාවක් විදිහට තමයි යන්නේ. ඉතින් ඒක හින්දා හරියටම කියන්න අමාරු ඒකත් හේතුවක්ද කියලා. නමුත් හේතුවක් වෙන්න පුළුවන්. මොකද සමහර වෙබ්සයිට් වලින් වෙන්න ඕන කාර්ය වෙන්නේ මේ කියන්නේ අවම වශයෙන් තමයි වෙන්නේ. ඉතින් ඒවා ඒ වෙබ්සයිට් එකට ගියාම උනත් තියෙනවා මේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකේ හින්දා මේක හරියට අප්ඩේට් වෙන්නේ නැහැ කියන එක එහෙම තියෙනවා. ඉතින් ඒකත් එක කාරණාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන කාරණාව විදිහට තියෙන්නේ ඒක අර $1 amount එක අය කරගන්න විදිහ ඒක ටෙක්නිකල් ඒක සෙටප් කරගෙන යනවා කියන එක තමයි ප්‍රධාන කාරණාව විදිහට තියෙන්නේ. ඔව් දැන් එතකොට මේ අවුරුද්දේ 2026 ඉන්ටර්ව් පටන්ගෙන තියෙනවා. ඉතින් එතකොට මේ අවුරුද්දේ කොච්චර විනාශලා ගානක් ඉන්නවද කියලා දැනගන්න ඔයගොල්ලෝ කැමති ඇති. ඇත්තටම කොහොමද අපි ඒක හොයාගන්නේ සහ මේ අවුරුද්දේ කොච්චර විනාශලා ප්‍රමාණයක් ඉන්නවද ලංකාවේ? ඒක අර ඇත්තට මේ VP එක අවුට් කරන සයිට් එකේම මම හිතන්නේ සියක් ඒ සයිට් එකේම ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා ගිය පාර VP එකත් එක්ක ලංකාවේ මේ පාර ඉන්නේ 1023යි මම හිතන්නේ 1023යි සම්පූර්ණ විනාශලා. ඒ කියන්නේ මේ ඩිපෙන්ඩන්ට්ලත් එක්ක. ඒකෝ සාමාන්‍ය මේන් ඇප්ලිකන්ට්ලා සාමාන්‍ය 400ත් 500ත් අතර ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට ඉන්නේ. මේ ඇත්තටම ඒක ගොඩක් අඩු ප්‍රමාණයක්. ගිය අවුරුද්දේ 1600 ගාණක් ඉඳලා තිනවා. ඊට කලින් අවුරුද්දේ 2600 ගාණක් ඉඳලා තිනවා. ඊට කලින් අවුරුද්දේ 2000ට වැඩි 2100 ගාණක් වගේ ඉඳලා තිනවා. ඉතින් 1000 ගාණක් කියන්නේ ඇත්තටම ඉතා සීමිත ප්‍රමාණයක්. ඉතින් කේස් නම්බර් වැඩි අයටත් ලොකු chance එකක් තියෙයි මේ අවුරුද්දේ VB එක අවුට් වෙන විදිය අනුව ඉක්මනට ඉන්ටර්විව් එක. කියන්නේ ලංකාවේ කියන්නේ හෝල්ස් ගොඩක් වැඩි. ඒ කියන්නේ 1000කට සාමාන්‍යයෙන් විනාශලා 7ක් 8ක් 10ක් වගේ අතර ප්‍රමාණයක් තමයි ඇත්තේ. උපරිම 12ක් 15ක් වගේ තමයි ඇත්තේ. ඉතින් ඒ කියන්නේ 15000 20000 කියන කේස් නම්බර් එක වුණත් ඇත්තටම 10000 වගේ තමයි ඊට කලින් අවුරුදු. ඒ කියන්නේ 2000 අපේ අවුරුද්ද ගත්තොත් අපේ අවුරුද්දේ විනාශලා අපි වින් කරේ අපි ආවේ 2023 24 අවුරුද්ද අපේ 23 තමයි අපි වින් කරේ. අපේ අවුරුද්දේ 2000 ගාණක් හිටියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 20000 වගේ කේස් නම්බර් මේ අවුරුද්දේ 20000 කේස් නම්බර් තිබුණත් ඇත්තටම අපේ අවුරුද්දේ 10 නෑ ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 20000 වගේ කේස් නම්බර් තිබුණත් ඒවත් ඇත්තටම 10000 වගේ ගානට තමයි වැටෙන්නේ. ඉතින් ඒ කියන්නේ විනස්ලා අඩු වුණාම ඒ කේස් නම් ඒ රේන්ජ් එක වැඩි වුණාට අඩු ප්‍රමාණයක් තමයි Tamanට ඉස්සරහින් ඉන්නේ. ඉතින් හැබැයි ඉතින් ඉන්ටර්ව් කරන ස්පීඩ් එකත් ඒක බලපානවා සහ වීසා බුලටින් එක අවුට් වෙන මේකත් බලපානවා නේද? ඔව් බලපානවා. ඒක අනුව ඒ වුණාට ලොකු chance එකක් තියෙනවා මේ අවුරුද්දේ විනස්ලා ගන්න අඩු හින්දා ලංකාවේ කට්ටියට. ඔව් එතකොට ඇත්තටම තව දෙයක් තමයි වින් කරපුවම හැමෝම බලාපොරොත්තු වෙනවා ඉන්ටර්ව් එයි කියලා. වින් කරන හැමෝටම ඉන්ටර්ව් වෙනවද සහ හැමෝටම ඇමරිකාට එන්න පුළුවන්? ඔව් වින් කරන හැමෝටම ඉන්ටර්ව් වෙනවා කියලා එකක් නැහැ. ඒක VB එක අවුට් වෙන විදියට අනුව සහ එම්බසි එකේ කැපැසිටි එක අනුව රඳාපවතිනවා. ඉතින් ගිය අවුරුදු වලත් ඊට කලින් අවුරුදු වලත් සමහරලාට වීසා බුලටින් එක මගින් නැවතිලා එතනින් එහාට කට්ටියට chance එක නැති වෙනවා. එහෙමත් තියෙනවා. නැත්නම් වීසා බුලටින් එක සමහරලාට ඕල් කරන්ට් වෙලත් එම්බසි වල කැපැසිටි එක අනුව ඉන්ටර්ව් ෂෙඩියුල් වෙන විදිය අනුව සමහරන් අග කේස් නම්බර් වලට මග ඇරලා යනවා ඉන්ටර්ව්. ඉතින්
මේක කොහොමත් ලෝටරි එකක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඉන්ටර්වයුව කරන්න ඕනේ. එහෙම කියලා එකක් නැහැ එම්බසි වලට. ඉතින් ඒක ටෝටලි ලක් එක මත තමා රඳා පවතින්නේ. සහ වීසා බුලටින් එක මුලින්ම වීසා බුලටින් එක 10,000න් නැවතුනොත් 10,000න් එහාට ඒ කියන්නේ එහා කට්ටියට කොහොමත් ඉන්ටර්වයුව වෙන්නේ නැහැ. ඒක තමයි ලීගල් රේන්ජ් එක. වීසා බුලටින් එක කියන්නේ ඒක. ඉතින් වීසා බුලටින් එක 25000 වෙලා එකපාරට අන්තිම මාස 25000 වුණා කියලා එම්බසි එකට එච්චර ගොඩාක් ඉන්ටර්වයුව කරන්න බෑ. ඉතින් එම්බසි එකේ කැපැසිටි එක අනුව ඒගොල්ලෝ ඉන්ටර්වයුව ෂෙඩියුල් කරලා එතකොට ඒ අවුරුදු ඉවර වෙනකොට එදායින් ඉතින් ඒක ඉවර වෙනවා. ඉතින් හැමෝටම ඉන්ටර්වයුව වෙනවා කියලා කියන්නත් බෑ. ඊට පස්සේ ඉන්ටර්වයුව යන හැමෝමටම වීසා ග්‍රාන්ට් වෙනවා කියලා කියන්නත් බෑ. ඉතින් ඒක සාධක ගොඩක් තියෙනවා. පොලිස් රිපෝට් එක, මෙඩිකල්, A level, ජොබ් එක්ස්පීරියන්ස් නම් ජොබ් එක්ස්පීරියන්ස් ප්‍රූෆ් කරන විදිය අනුව ඒ අනුව ඉතින් රඳා පවතිනවා. ඉතින් ඕක තමයි ඒ පිළිබඳ තත්ත්වය. ඔව් එතකොට දැන් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනේ ගොඩක් කට්ටිය. දැන් මේ අවුරුද්දේ වින් කරපු කට්ටියට අරනකොට මේ අවුරුද්දේ දාන්න බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ අහන ගොඩක් ප්‍රශ්නයක් තමයි අයියේ අක්කේ මොනවද ඔයගොල්ලෝ ඇඳන් හිටියේ ෆොටෝ එක ගද්දි. කොහෙන්ද ෆොටෝ එක ගත්තේ? කොහොමද ෆොටෝ එක ගන්න ඕනේ ඇප්ලයි කරන්න කියලා වගේ ගොඩක් දෙනෙක් අහලා තියෙනවා පර්සනලි. එතකොට මොකක්ද අපිට දෙන්න පුළුවන් එකට? ඇත්තටම ඒකට ඒ කියන්නේ ස්ටුඩියෝ එකකින් ෆොටෝ එක ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඇත්තටම අපි ගත්තේ ගෙදර. ඔව් ගෙදර බිත්ති ඉස්සරහා ඉඳගෙන තමයි ගත්තේ. මොකද මම ඒක හොඳටම දැක්ක. මම ඊටි තියෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන තමයි මම කියන්නේ ග්‍රීන් කාඩ් වලට ඇප්ලයි කරන ෆොටෝ එක අරගෙන තිබුණේ. මට මතකයක් තිබුණේ නැහැ ඇත්තටම එහෙම. මං වින් කරලා අපි ඉන්ටර්වයුව එක යන වෙලාවේ අපේ ඇප්ලයි කරපු මේ ඇප්ලිකේෂන් එකත් ඒ CEO ගාව තිබුණා. මම දැක්කා. එතකොට මං ඉරියරි අඳන් තියෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ කියලා මම එතකොට දැක්කා. මට එතකොට තමයි මතක් වුණේ මේක අරගෙන තමයි මේකෙන් තමයි මේ ෆොටෝ එක තමයි ඇප්ලයි කරන්න පාවිච්චි කරේ කියලා. ඉතින් එහෙම නැතුව ෆෝමල් ෆොටෝ එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ෆෝන් වලින් ගන්න පුළුවන් ෆොටෝ එක අරගෙන ඒගොල්ලන්ගේ ඇප්ලයි කරන්න කලින් මේ වෙබ්සයිට් එකේම ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එකේ කියන්නේ ෆොටෝ එක චෙක් කරගන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එකට දාලා චෙක් කරගන්න ඒකෙන් සක්සස්ෆුල් ඒක වැලිඩ් ෆොටෝ එකක් විදිහට આવොත් ඒ ෆොටෝ එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ෆොටෝ එක ගහලා ඩිජිටලි ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ෆර් කරගන්න, ඊමේල් කරගන්න. ඒක එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් ස්ටුඩියෝස් වල ග්‍රීන් කාඩ් වල ෆොටෝස් ගන්න කිව්වම ඒගොල්ලෝම සමහර වෙලාවට ඒ ඇප් එකට දාලා චෙක් කරනවා. චෙක් කරලා බලලා දෙනවා. ඔව් චෙක් කරලා ඒගොල්ලෝ ඒක සක්සස්ෆුල් නම් ඔයගොල්ලන්ට මේල් කරනවා. එතකොට ඒක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න. ඔව් ඊට පස්සේ වින් කරාට පස්සේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ස්පොන්සර් කෙනෙක් හොයාගන්නේ කොහොමද? අපිට මැසේජ් ගොඩක් දාලා තියෙනවා අපි වින් කරාට පස්සේ කොහොමද ස්පොන්සර් කෙනෙක් හොයාගන්නේ දැන් වගේ ප්‍රශ්න. සහ ඒ ස්පොන්සර්ට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියන එක ගැනත් අපි කතා කරමු. එතකොට ස්පොන්සර් කෙනෙක් හොයාගන්න එක කරන්න පුළුවන් ඉතින් තමන්ටම තමයි. ඇත්තටම මේක ඉතින් අඳුරන කට්ටියට කියලා, යාළුවන්ට කියලා, නෑදෑයන්ට කියලා ඔහොම කවුරු හරි ඇමරිකාවේ ඉන්න කෙනෙක් හොයාගෙන තමයි ස්පොන්සර් කරන්න පුළුවන්. ඒ ස්පොන්සර් අනිවාර්යෙන් සිටිසන් හරි පර්මනන්ට් රෙසිඩන්ට් හරි වෙන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙක් හොයාගෙන එහෙම කෙනෙකුට කතා කරලා මොකද කවුරුත් කැමති වෙන්නේ නැහැ එකපාර දන්නේ නැති කෙනෙකුට ස්පොන්සර් කරන්න. ඉතින් ඒක තමන් වුණත් එහෙමයි අපි ලංකාවේ හිටියා වුණත් කවුරු හරි දන්නේ නැති කෙනෙකුට මොකක් හරි උදව්වක් කරන්න අපි හොයලා බලනවානේ කලින්. ඉතින් ස්පොන්සර් කෙනෙක් එහෙම කෙනෙක්ව අඳුරගෙන ඊට පස්සේ යාට කතා බහ කරලා තමන් ගැන කියලා තමන් මොකද කරන්නේ ලංකාවේ. ඉතින් තමන්ගේ හඳුනුම්කම හදාගෙන ඊට පස්සේ තමයි ඉතින් ස්පොන්සර් කරන විදිහට ඒක මේ කැමති කරගන්න වෙන්නේ. ඉතින් නැතුව එකපාරට කතා කරා කියලා කවුරුත් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක ඕනම කෙනෙකුට සාධාරණයි ඉතින්. ඉතින් ඒ වගේ ඉතින් ඇඳුනුම්කමක් මාර්ගයෙන් හොයාගෙන එහෙම කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ස්පොන්සර් කරද්දී ස්පොන්සර් තියෙන උන සාධක මේ ස්පොන්සර් කරන කෙනාට තියෙන උන ප්‍රධාන සුදුසුකම් තමයි යාගේ ඉන්කම් එක. ඒතකොට යාගේ ඉන්කම් එක යාගේ ෆැමිලි මෙම්බර්ස්ලාටයි ඔයාගේ ෆැමිලි එකේ ඉන්න මෙම්බර්ස්ලාගේ ටෝටල් එකට එයාගේ ඉන්කම් එක ඒ ටෝටල් එකට අනුව ඒගොල්ලෝ මේ ඇමරිකාවෙන් ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් පබ්ලිෂ් කරනවා පවර්ටි ගයිඩ්ලයින් එකක්. ඒ පවර්ටි ගයිඩ්ලයින් එකේ මෙම්බර්ස්ලා නම්බර් එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියමුකෝ ඒක ඒ පවර්ටි ගයිඩ්ලයින් එකේ තියෙනවා මෙම්බර්ස්ලා දෙන්නෙක් නම් මෙච්චරක් ඕනේ. අපි කියමුකෝ 20000යි.
මෙම්බර්ස්ලා 3 දෙනෙක් නම් 30000ක් ඕනේ. මෙම්බර්ස්ලා 4 දෙනෙක් නම් 40000ක් ඕනේ. එතකොට හිතන්නකෝ ස්පොන්සර් කරන ෆැමිලි එකේ දෙන්නයි husband and wife. ඔයාලා වින් කරපු ෆැමිලි එකේත් husband and wife කියලා. එතකොට ෆැමිලිස් දෙකේම දෙන්න 4 දෙනයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙම්බර්ස්ලා 4 දෙනාට 40000 නම් එයාගේ ඉන්කම් එක 40000ට වඩා වැඩි වෙන්න ඕනේ. ඕගොල්ලන්ට ස්පොන්සර් කරන්න. එයාගේ ඉන්කම් එක 30000 නම් එයාට ස්පොන්සර් කරන්න බෑ ඔයාලට. ඉතින් ඒක තමයි මේන්ම සුදුසුකම. ඔව්. ඊට පස්සේ දැන් වින් කරලා මෙහෙට ආවට පස්සේ කොහොමද ජොබ් හොයාගන්න කියන එක ගොඩක් ගැටලුවක් තියෙනවා ගොඩක් කට්ටියට. කොහොමද මේක අපි ජොබ් හොයාගන්න අපි පෙළඹෙන්න ඕනේ සහ කොහොමද අපිට ඒක try කරන්න පුළුවන්? ඔව් ඇත්තටම අපි වින් කරාට පස්සේ මම එහෙමනම් මේ ලංකාවේ ඉඳලම මෙහෙට එන ඇඩ්‍රස් එක දාලා මේ CV එකක් හදාගෙන 1 page වගේ 2 pages වගේ CV එකක් හදාගෙන එහෙ ඉඳන් ඇප්ලයි කරා. ගොඩකට ඇප්ලයි කරා. එතකොට ඇත්තටම 2-3කින් මට මේ ආපහු ඊමේල් උත් කරා. ඉතින් මේ ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මෙහි ඇඩ්‍රස් එකක් නැතුව මෙහි ෆෝන් නම්බර් එකක් නැතුව මේ අපි මේ ඇප්ලයි කරාට මෙහි AI වලින් තමයි ගොඩක් මේ CVs මේ sort out වෙන්නේ. ඉතින් ඒ වගේ වලින් ගොඩක් වෙලාවට අපි රිජෙක්ට් වෙලා යනවා. ඒකෙන්ද මෙහි ඇඩ්‍රස් එකකුයි ෆෝන් නම්බර් එකකුයි ඕනේ. ඉතින් අපි ඔහේ ඉඳන් දැම්මට අපිට මෙහි ෆෝන් නම්බර් එකක් නැති ඉඳ ගොඩක් වෙලාවට අපි අපේ CV එක කෙලින් මෙතනින්ම රිජෙක්ට් වෙනවා. ඉතින් එහෙම කියලා මේ ඔයගලන්ට ඇප්ලයි කරන්න නැතුව ඉන්න බෑ. try කරන්න. සමහරලාට මගේ යාළුවෙක් ඉන්නවා මේ මෙහි ආපු එයා ලංකාවේ ඉඳලම තමයි ජොබ් එක සෙට් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට එයා මෙහි ඇඩ්‍රස් එකක් දාලා ඇප්ලයි කරාම එයාට කතා කරලා ඊට පස්සේ එයා කවර් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා මෙහි එහෙඳුල් ෆ්ලයි කරන දවසට සතියකට කොහෙද පස්සේ දවසක් දීලා එයා මෙහි ආවට පස්සේ ඒ කම්පැනි එකේම ජොබ් එක පටන් ගත්තා. පටන් අරගෙන තිබුණා. මං එනකොට තමයි එයා මට ගොඩක් කලින් ආපු කෙනෙක්. ඉතින් ඒ වගේ එහෙම හම්බෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් මෙහෙට ආවට පස්සේ ඕගොල්ලන්ට සතියකින් දෙකකින් වගේ ෆෝන් නම්බර් එකක් අරගෙන මේ ෆෝන් නම්බර් එකත් ඊට පස්සේ ඒකත් ඇතුල් කරලා ඕගොල්ලන්ට CV එක හදලා දැම්මට පස්සේ ඉතින් එතකොට ගොඩක් කතා කරනවා. ඕගොල්ලෝ දාන ජොබ් අනුව ඕගොල්ලන්ගේ ලංකාවේ කරපු ජොබ් කැටගරි එකකින් හරි මෙහි ආවිල්ලා ඉතින් ගොඩක් අය ඩන්කින් ඔය වගේ ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වලත් වැඩ කරනවා මුලින් ජොබ් එකක් හොයාගන්න. ඉතින් ඒ වගේ වලට ඇප්ලයි කරාම ඒ වගේ වලින් ටක් ගාලා කතා කරනවා. ඉතින් ඕගොල්ලන් ඉන්ටර්විව් එකට ගිහලා සමහර ඒවා ඕවර් ද ෆෝන් ඉන්ටර්විව් කරලා ටක් ගාලා ඒකට ගිහිල්ලා ඕගොල්ලන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් Indeed වගේ sites වලින්. ඒ වගේම තව දෙයක් මතක් කරන්නම් එකතු කරන්නම් එකට ඔයගොල්ලන්ගේ LinkedIn profile එක හොඳ LinkedIn profile එකක් maintain කරගන්න පුළුවන් නම් ඒකත් සාමාන්‍යයෙන් කියන්නේ ඔයගොල්ලන්ගේ profession එකටම යනවා නම් ඒක ගොඩක් වටිනවා නේද? ඔව් එතනම දැන් මම apply කරේ Indeed එකෙන්. ඒතකොට ඒගොල්ලෝ මං LinkedIn profile එක එහෙම බලලා තිබුණා. ඉතින් මට අර අපිට පෙන්නනවනේ කවුද බැලුවේ කියලා. ඉතින් ඇත්තටම මේ මොකද දැන් මං ඉන්න කම්පැනි එකෙත් දැන් අපි මේ කියන්නේ දැන් කට්ටියව හයර් කරද්දී ඒගොල්ලෝ LinkedIn profile Facebook ඒ ඔක්කොම බලනවා. background check එකක් කරලා තමයි මේ ඕනම එකක් ගන්න. ඉතින් ඒවා හරියට maintain කරගෙන maintain කරගන්න දැම්ම ඉඳන්ම එතකොට ඒක පහසුවක් වෙනවා ඔයගලන්ට ඉන්ටර්විව් මේ කියන්නේ මෙහෙ ජොබ් එකකට ඇප්ලයි කරලා ඒගොල්ලෝ background check එක ආදී එතකොට ඔයාගේ experience share වෙන විදිහට ඒ post තිබුණාම ඒගොල්ලෝ දන්න ඔයා ඒ ජොබ් කැටගරි එකේ තමයි ඉන්නේ කියලා. එතකොට ඒක ඔයගොල්ලන්ට ලේසියක්. ඔව් ඒ වගේම තවත් කීප දෙනෙක් අහලා තිබුණා ඉන්ටර්විව් එකට ඉන්ටර්විව් එකට වයස බලපානවද? ඒ වින් කරපු කෙනා 60 plus කෙනෙක්. එතකොට ඉන්ටර්විව් එකට යද්දි ඉන්ටර්විව් එකට වයස බලපානවද කියලා අහලා තියෙනවා කීප දෙනෙක්. නෑ ඉන්ටර්විව් එකට වයස කිසිම බලපෑමක් නෑ. මොකද අපේ අවුරුද්දේ මට හොඳට මතකයි අවුරුදු 65ටත් වැඩි කපල් එකක් වින් කරලා තිබුණා. ඒගොල්ලෝ මෙහෙට වින් කරලා වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙට ආවත් එක්ක. ඉතින් ඒ වගේ අවුරුදු ඒ කියන්නේ ඒ 60ට වැඩි ෆැමිලිස් කීපයක්ම හිටියා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ඒ 60ට වැඩි වුණාම ඒ දෙන්නට විතරයි වීසා හම්බෙන්නේ. මොකද ළමයි ලොකුයිනේ. ළමයි අවුරුදු 21කට වැඩි නම් ඒගොල්ලන්ට වීසා හම්බෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ වින් කරලා මෙහෙට ඒ ඔක්කොම වගේ ආවා. දෙන්නෙක් නම් ආවා කියලා මම හොඳටම දන්නවා. මේ අපේ ගෲප් වල එහෙම ෂෙයා වුණා. ඉතින් අනිත් අයත් එන්නේ නැති. ඉතින් එහෙම කිසිම ගැටලුවක් නැහැ මේ වයස බලපන්නේ ඉන්ටර්විව් එකට මේ ඕනම වයස් කාණ්ඩ එකක් කෙනෙකුට
වින් කල්ලා ඉන්ටර්වයුව එක පාස් වුණොත් මෙහෙට එන්න පුළුවන් USA වලට එන්න පුළුවන්. ඔව් එතකොට තවත් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි A level reference number එක මේල් කරන්නේ කොහොමද? ඊමේල් කරන්නේ කොහොමද කියන එක. ඔව් A level reference number එක ඊමේල් කරන විදිය ඔයගොල්ලන් 2NL එකේ එනවා. 2NL එකේ එනවා. ඒ 2NL එකේ එන විදියට තමයි A level reference number එක යවන්න ඕනේ. main applicant ගේ A level reference number එක විතරයි යවන්න ඕනේ. අනිත් අයගේ ඕනේ නැහැ. ඒ කියන්නේ husband නම් main applicant, wife ගේ reference number එක යවන්න ඕනේ නැහැ. එතකොට ඒක government ඒ කියන්නේ exam department එකේ website එකෙන් අපි request කරාම ඒගොල්ලෝ අපිට එවනවා reference number එක. ඒක green card විදියට request කරන්න ඕනේ. එතකොට ඒක අපි email එකේ යවන්න ඕනේ මේ visa navigator එක මම කියන්නේ අපි visa navigator එක කියලා US embassy එක. එතකොට ඒ visa navigator එකට අපේ detail එක කියන්නේ අපේ green card winning number එක, අපේ සම්පූර්ණ නම, birthday එක, format එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒක 2NL එකේ එවනවා. ඒ format එකට අපි යවුවාම ඒගොල්ලෝ මේ acknowledge email එකකුත් එවනවා බොහෝ වෙලාවට. එහෙම නැති වුණත් ඒගොල්ලොන්ට ඒක receive වෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ එතකොට බොහෝ වෙලාවට කරන්නේ ඒගොල්ලෝ examination department එකෙන් collect කරගන්නවා. නැත්නම් online check කරනවා. එහෙම තමයි වෙන්නේ. නැත්නම් ඕගොල්ලන්ටත් ඕගොල්ලෝ යනකොටත් A level result sheet එක අරන් යන්න. ඔව් ඔය වගේ ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් වීඩියෝ එක දිග වෙන හින්දා අපි මේ ප්‍රශ්න මේන්ලි ගොඩක් කට්ටිය අහලා තියෙන ප්‍රශ්න ටික තමයි තෝරගත්තේ. ඕගොල්ලන්ට හරි උත්තරයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඕගොල්ලන්ට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහටත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව. සහ අපිත් බලන්න ඉන්නේ මේ අවුරුද්දේ කවද්ද මේ green card open වෙන්නේ කියලා apply කරන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. සුබ දවසක් හැමෝටම.